හෙලෝ ගායිස් ඔන්නද අපි ඇවිල්ලා තියෙන්නේ මගේ ප්‍රෙග්නන්සි ජර්නි එකේදී බබාට අවශ්‍ය බේබි කබඩ්, බේබි ප්‍රොඩක්ට්ස් වගේම ගෙදරට අවශ්‍ය දේවල් ගන්න පුළුවන් තැනක් ගැන ඔයාලත් එක්ක ඩීටේල්ස් ෂෙයා කරගන්න. ඉතින් අපි මේ දැන් ඉන්නේ වත්තල මහභාගයේ තියෙන ෆීනික්ස් ෂෝරූම් එකේ. ඉන්නකෝ ඇතුළට මොනවද තියෙන්නේ කියලා බලන්න. අපිට මුලින්ම ඕනනේ බේබි කබඩ් එකක් බලන්න. ඉතින් අපි ගොඩාක් තැන් වලින් බේබි කබඩ්ස් බැලුවට ඒවල තියෙන ක්වොලිටි එකේ සහ ප්‍රයිස් එකේ ඉෂුස් එක්ක අපිට හිතුණා ෆීනික්ස් ප්‍රොඩක්ට් වලින්ම ගත්තනම් මේ වැඩේට හරියටම සූට් වෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් බේබි කබඩ් එක ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න. ඒ වගේම අපිට පින්ක් බ්ලූ කියන කලර්ස් වලින්ම නැතුව වෙන යුනික් කලර් එකකට යන්න ආසාවක් තිබුණ හින්දා මෙයාලා ගාව ඒ කලර්ස් ලොකු රේන්ජ් එකක් තියෙන නිසා අපිට හිතුණා මෙතන තමයි වැඩේට හරියනම ප්ලේස් එක කියලා. ඉතින් අපි බලමු අපි ගත්තේ මොන වගේ කබඩ් එකක්ද, අපි ඒක කොහොමද කස්ටමයිස් කරගත්තේ කියලා මේ වීඩියෝ එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ පැස්ටල් කලර්ස් වලට ආස ඔයාලට ගැලපෙන බේබි බාත් ටබ් එකක් මොන වගේද තියෙන්නේ කියලා බලන්න. අපි නෝමල් දැකලා තියෙන බේබි බාත් ටබ් එකට වඩා වෙනස් යුනික් ඩිසයින් එකක් වගේම යුනික් කලර්ස් වලින් ඔයාලට මේ බාත් ටබ් එක මෙයාලගෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ලොකු ප්‍රයිස් එකකුත් නැති නිසා ඒ වගේම මෙයාලගේ ප්ලාස්ටික් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩ් එකකට හදලා තියෙන නිසා බය නැතුව ඔයාලට මෙතනින් ලස්සන කලර්ස් වලට තමන්ට කැමති පාට වලින් බාත් ටබ් එකක් මිලදී ගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් බාත් ටබ් විතරක් නෙවෙයි ඔයාලගේ බබාලට අවශ්‍ය ස්කූල් එකට අවශ්‍ය වෙන ප්‍රොඩක්ට්ස්, හවුස් හෝල්ඩ් අයිටම්, හොටෙල්ස් වලට, රෙස්ටෝරන්ට් වලට, කැෆේ වලට මේ ඕනම තැනකට හරියන්න පුළුවන් අයිටම්ස් මෙයාලා ගාව තියෙන නිසා ඔයාලට මෙතනට ආවොත් ඔක්කොම එකපාර මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ අපි ලෑස්ති වෙන්නේ අපි ඕඩර් කරපු කබඩ් එකේ අපිට කස්ටමයිස් කරගන්න ඕන තැන් කිහිපයක් තිබ්බා. ඉතින් ඒක කරගන්නේ කොහොමද කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපු බේබි කබඩ් එක. ඉතින් මේ කබඩ් එකේ ස්පේස් දෙකක් තියෙනවා ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් අපිට ඕන වුණා මේකේ මැද ස්පේස් එකක් නැති කරලා එතෙන්ට ඩෝ එකක් දාගන්න. ඉතින් අපි අපේ අයිඩියා එක එයාලට කිව්වහම එයාලා ඒකට ඇග්‍රි වෙලා අපිට තව ඩෝස් දෙකක් මැදින් දාලා ඒක අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා දුන්නා. කබඩ් එකේ විදිහට රෙඩි වෙනකන් අපි ගියා අපිට ඕන හවුස් හෝල්ඩ් අයිටම් ටිකක් මේකෙන් මිලදී ගන්න. ඉතින් කිචන් එකට, ගාඩන් එකට, ලිවිං ඒරියා එකට මේ ඕන තැනකට මැච් වෙන විදිහට ප්‍රොඩක්ට්ස් මෙයාලා ගාව තියෙන නිසා අපි තව චුටි අයිටම් ටිකක් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
බබාව නාවන්න කරන්න එහෙම අවශ්‍ය ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ බේසම් පොඩි චූටි බෝල් වගේ දේවල් මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපිට ඕන වුණා ඒ වගේ චූටි බේසමක් ගන්න. ඉතින් ඒකට අවශ්‍ය එකකුත් හොයන ගමන් තව ලොන්ඩ්‍රි බකට් එකක් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන තිබ්බා අපිට ඕන ප්‍රමාණය සහ ලස්සන කලර්ස් වලින් ලොන්ඩ්‍රි බකට් වල කලෙක්ෂන් කිහිපයක්. ඉතින් අපි මෙතනින් ටිකක් උස කිලිටි ඇඳුම් වගේම හොඳ ඇඳුම් දාන්න ලොන්ඩ්‍රි බකට් දෙකක් මිලදී ගත්තා. අපේ රික්වයර්මන්ට් වලට අනුව අපිට ඕන කලර්ස් සයිසස් වගේ දේවල් සිලෙක්ට් කරගන්න මෙයාලගේ ස්ටාෆ් එක ලොකු හෙල්ප් එකක් කරනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්න නිසාත් එයාලට ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙන නිසාත් අපිට ගොඩක් ලේසි වුණා අපිට ඕන ප්‍රොඩක්ට්ස් ටික ඉතින් කරදරයක් නැතුව පහසුවෙන් මිලදී ගන්න. ගොඩාක් අය හොයන විදිහේ බේබි කබඩ්ස් වර්ගයක් තමයි මම දැන් ඔයාලට පෙන්වන්නේ. එතන තියෙනවා පින්ක් බ්ලූ රේන්ජ් එකට යන්න කැමති අයට ගන්න පුළුවන් බේබි කබඩ්ස් වර්ග කිහිපයක් කැමති සයිසස් වලින්. ඉතින් අපි මේ වගේ කබඩ්ස් දැන් කිහිපේ ප්‍රයිස් බැලුවා. ඒ ප්‍රයිසස් උත් එක්ක මෙතන ගොඩක් අඩුවට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. කම්ෆර්ටබල් යූස් කරන්න පුළුවන් පිලෝ සෙට් එකකුත් මෙතන තිබ්බා. ඒ වගේම ලස්සන පිලෝ කේසස් උත් තිබ්බා ඒකට මැච් වෙන විදිහට. ඉතින් ඒවත් ඔයාලට මෙතෙන්ට આવොත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මම හොය හිටපු තවත් වැදගත් ප්‍රොඩක්ට් එකක් තිබ්බා. මේ ක්ලොත් ඕගනයිසර් එකක් වගේ. ඉතින් අපිට ඒක ගොඩාක් තැන් වලින් බැලුවොත් ඒවල පොඩ්ඩක් පණ නැති ගතියක් තිබ්බා. අර වටේ බෝඩ් එකේම ස්ට්‍රෝං මදි. ඉතින් මෙතන බලපු ඒවල හොඳ ක්වොලිටි එකකින් හොඳ මැටීරියල්ස් වලින් ඒවා තිබ්බා. ඉතින් ඒකෙනුත් දෙක තුනක්ම ගන්න ඕන වෙලා තිබ්බ නිසා අපි මෙතනින් ඒවා පර්චේස් කරන්න තීරණය කරා. ඉතින් මේ තියෙන්නේ මල්ටිපර්පස් යූස් කරන්න පුළුවන් බේබි බකට් එකක්. ඉතින් මේකට නම් මට ආස ගියේ එතන තිබ්බ කලෙක්ෂන් එකේ කලර්ස් දැකලා. මොකද මම දැකලා නැති යුනික් කලර්ස් වලින් බේබි බකට් තිබ්බා. දැකලා තියෙනම පින්ක්, බ්ලූ වගේ දේවල් මම ඔයාලට කලිනුත් කිව්වනේ මට ඕන උනේ වෙනස් පාට වලින් ගන්න කියලා. ඉතින් මෙතන තිබ්බ කලර්ස් වලට නම් ගොඩාක් හිත ගියා. ඒ වගේම නැපිස් වොෂ් කරන්න මට බකට් දෙකක් ඕන වෙලා තිබ්බා. ඒ බකට් දෙකකුත් මම මෙතනින් පර්චේස් කරා. මෙතනත් තිබ්බා බේබි බකට් වල ලස්සන රේන්ජ් එකක් කලර්ස් වලින් පර්පල් මේ ග්‍රීන් බ්ලූ වගේ මැදින් යන කලර් එකකුත් තිබ්බා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් බබාට අවශ්‍ය ලස්සන පාට වලින් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න. මම මේක කලින් අරගෙන තිබ්බ නිසා අද ගත්තේ නැහැ. ඒත් ඔයාලට පුළුවන් ආවොත් අදම මිලදී ගන්න.
ඕන වෙලා තිබ්බා බාත්රූම් එකට පොඩි ඩස්ට්බින් එකක් ගන්න. ඉතින් මට ඕන සයිස් එකකින් ලස්සන ඩස්ට්බින් එකක් ඒ වගේ උහුරු මුටි easily use කරන්න පුළුවන් ඩස්ට්බින් එකක් මුලදී ගන්න තමයි මට උවමනාව තිබ්බේ. ඉතින් මගේ රික්වයර්මන්ට් වලට අනුව මෙතන ගැලපෙන එක තිබ්බ නිසා මෙන්න මේ චූටි ඩස්ට්බින් එක මම මගේ වොෂ්රූම් එකට තමයි use කරන්න අරගත්තේ. මේ බිල් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වෙනකොට අපි ඉල්ලපු කබඩ් එකත් ඒ විදිහට කස්ටමයිස් වෙලා ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ නිසා ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ දවස්වල යන හැමෝටම ඩිස්කවුන්ට් එකක් තිබ්බා. ඉතින් මේකෙන් අපිට ගොඩක් සැටිස්ෆයි වුණා ගත්ත ප්‍රොඩක්ට්ස් එක්ක තිබ්බ මිල ගණන් එක්ක අපිට ගොඩක් පහසු ලේසි පහසු ලාභදායී විදිහට මෙතන ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් ඔයාලට පෙන්නන්නම් මම අපේ ෆයිනලි බේබි කබඩ් එක කොහොමද තිබ්බේ කියලා. අපිට ඕන උනේ මැද ස්පේස් එක අයින් කරලා එතෙන්ට ඩෝ එකක් දාගන්නනේ. ඉතින් ඒ විදිහට ඒගොල්ලෝ ලස්සනට පිළිවෙලට මට ඒ කබඩ් එක හදලා දුන්නා. මේ තියෙන මං ඉල්ලපු කබඩ් එක ඒ කලර් එකෙන් මට ඕන විදිහට මැදට ඩෝ එකක් දාලා ඒගොල්ලෝ හදලා දීපු විදිහ. ඉතින් එයාලගේ ඩිස්කවුන්ට් එකකුත් එක්ක මේ බඩු ටික ගන්න පුළුවන් වුණ හින්දා ගොඩක් ලාභදායී විදිහට අපිට මේක ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් නම් ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. එයාලගේ ෆ්‍රෙන්ඩ් ස්ටාෆ් එකක් ඉන්න හින්දා අපි ඒක පැක් කරගන්න ඕනේ විදිහ අරන් යන්න ඕනේ විදිහ එයාලට ගයිඩ් කරා. ඉතින් ඒ විදිහට අපි මේ බඩු ටික අරගෙන යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට highly recommend කරනවා Phoenix products buy නැතුව මිලදී ගන්න. ඔයාලට හොඳම ප්ලාස්ටික් ලංකාවේ දැනට ගන්න පුළුවන් හොඳ ප්ලාස්ටික් ගන්න පුළුවන් තැනක් තමයි Phoenix කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ළඟම තියෙන showroom එකෙන් වගේම මෙයාලගේ වෙබ්සයිට් එකෙන් මේ products මිලදී ගන්න. මේගොල්ලෝ ගෙදරටම deliver කරනවා. ඔයාලට link එක මම description එකේ දාන්නම්. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහිල්ලා එන්න. bye bye.